අස්වැසම හිමි ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔන්න යාළුවනේ අස්වැසම ගැන තවත් වැදගත් නිවුස් එකක් කරගෙනයි මම මේ වීඩියෝ එක ආවේ. ඉතින් ඔයාලා දන්නවනේ අස්වැසම පළවෙනි අදියරේ හිමි අයගේ අස්වැසම යාවත් කාලීන කරන්න කියලා ඇවිල්ලා තිබ්බා. ඒ කියන්නේ යාළුවනේ ඔයාලට මතක ඇති ඔයාලට මුලින්ම අස්වැසම දීමනාවට ගෙදරට අස්වැසම නිලධාරියෙක් ඇවිල්ලා අස්වැසම සංගණනය කරලා 2023 දී තමයි අස්වැසම දෙන්න පටන් ගත්තේ. එතකොට යාළුවනේ එයාලට මෙන්න මේ 2025 අන්තිම 2026 මේ වෙනකනොත් අස්වැසම දීමනාව කිසි ප්‍රශ්නයක් නැතුව වැටෙනවා. නමුත් යාළුවනේ ඔයා දන්නවා 2025 අන්තිම ඔයාලට රජයෙන් නිවේදනය නිකුත් කරලා තිබ්බා අස්වැසුම් පළවෙනි අදියරේ හිමියන්ගේ අස්වැසුම තොරතුරු යාවත් කාලීන කරන්න කියලා. ඒ කියන්නේ මාර්ගගත ක්‍රමයට ඒ කියන්නේ ඔන්ලයින් තොරතුරු අප්ඩේට් කරන්න කියලා. ඉතින් යාළුවනේ චූටි දෙයක් කියන්න ඕනේ මේක විස්තර කරන්න කලින් මේ වගේ වීඩියෝස් මිස් වෙන්න පුළුවන්. අපේ channel එක ඔයා subscribe කරලා නැත්තම්. මොකද යාළුවනේ එතකොට අපේ channel එකේ වීඩියෝස් පෙන්නන්නේ නැහනේ. එහෙනම් subscribe කරපු නැතිව චූටි වෙලාවක් කරන් subscribe කරන්න. ඊට දකුණු පැත්තේ තියෙන bell icon එකත් ඕල් දාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ළඟට ගෙන්න ගන්න පුළුවන්. හරි යාළුවනේ. දැන් බලමු මොකද්ද මේ පණිවිඩය කියලා. මෙන්න මේ අස්වැසම් පළවෙනි අදියරේ අයගේ. ඒ කියන්නේ 2023 ඉඳන් මේ වෙනකන් අස්වැසම හම්බෙන පළමු අදියරේ අයගේ ඔයාලට මතක ඇති 2025 අන්තිම. ඒ කියන්නේ ගිය අවුරුද්දේ අන්තිම ඔයාලට කියලා තිබ්බා තොරතුරු අප්ඩේට් කරන්න කියලා. ඉතින් මේ අවුරුද්දේ මුලත් ඒක කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාලට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් දුන්නාට පස්සේ තොරතුරු අප්ඩේට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ෆෝන් එකනොත් අප්ඩේට් කරන්න අවස්ථාව තිබ්බා. එහෙම නැත්නම් යාළුවනේ ඔයාලට විධාතා සම්පත් මධ්‍යස්ථාන වලට ගිහිල්ලත් පුළුවන්. එහෙම නැත්නම් වසමේ අස්වැසම නිලධාරී හම්බෙලත් මේ තොරතුරු අප්ඩේට් කරන්න තිබ්බා. ඒ කියන්නේ සරලවම කියනවා නම් ඔන්ලයින් දාන්න තිබ්බේ. ඔන්න යාළුවනේ දැන් ඔන්ලයින් දාලා ඉවරයි. ඉතින් යාළුවනේ මෙන්න මේ නිවේදනයේ අස්වැසම පළවෙනි අදියරේ අයට එච්චර සුබදායක නිවුස් එකක් නෙමෙයි. ඉතින් ඔයාලට මේ නිවුස් එක බැලුවට පස්සේ තේරෙනවා මේක දෙරණේ තමයි මේ කියන්නේ. ඊට අමතරව දිනමින අරුණ වගේ පුවත්පත්වලත් තියෙනවා මෙන්න මේ විදිහට ඔන්ලයින් තොරතුරු අප්ඩේට් කරපු නැති අය. ඒ කියන්නේ තොරතුරු යාවත් කාලීන කරපු නැති අයගේ දිලිඳු සහ අන්ත දිලිඳු. ඒ කියන්නේ 15000 දීමනාව සහ 8500 දීමනාව. හරිද? දැන් 8500 දීමනාව 10000 දක්වා වැඩි වෙලා තියෙනවා. 15000 දීමනාව 17500 දක්වා වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ අයගෙන් 85000කට ආසන්න පිරිසක් ඔන්ලයින් තොරතුරු අප්ඩේට් කරලා නැහැ කියලා තමයි මේලා කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ අස්වැසම තොරතුරු ඒ කියන්නේ අස්වැසම හම්බෙනවා හෝ හම්බෙන්නේ නැති හෝ මෙන්න මේ හැමෝටම මේ තොරතුරු අප්ඩේට් කරන්න තිබ්බනේ. එතකොට මේ දිලුඳු සහ අන්ත දිලුඳු කියන කැටගරි වල 85000ක වගේ පිරිසක් තොරතුරු අප්ඩේට් කරලා නැල්ලු. ඒ කියන්නේ තොරතුරු යාවත් කාලීන කරලා නැල්ලු. මේලගේ මේ අස්වැසම දීමනාව නතර කරන්න හදනවා කියලා තමයි මේ නිවුස් එකෙන් කියන්නේ. ඉතින් ඒ හින්දා මම කලින් ඉඳන් මම ඔයාලට නොකඩව පුනා මගේ channel එකෙන් මම ඒ දවස්වල මේ තොරතුරු ඔන්ලයින් අප්ඩේට් කරන්න කිව්වා. දවස් ඉඳන්ම තොරතුරු ගැන වීඩියෝස් ගෙනාවා. අප්ඩේට් කරන්න කොහොමද කියලා මේ සියලු දේවල් ගැන එක දිගට වීඩියෝස් ගෙනාවා. ඒත් යාළුවනේ සමහරක් අස්වැසම තියෙන කට්ටිය අපිට අස්වැසම හම්බෙනවනේ මෙව අප්ඩේට් කරලා තියෙනකන් නැති වෙයි කියලා බයයි අප්ඩේට් නොකරපු කට්ටියක් හිටියා. ඔන්න ඒ අයට තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. අප්ඩේට් කරලා නැත්නම් ඔයාලගේ අස්වැසම දීමනාව අද හෙටම නතර වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ තව දෙයක් කියන්න ඕනේ. කලින් ඉඳන් අස්වැසම පළවෙනි අදියරේ හා දෙවෙනි අදියරේ තියන අයගේ 16800ක වගේ පිරිසකගේ බැංකුව ගිණුම් මේ වෙද්දි තියලා හදලා නැහැ. එයාලට අස්වැසම තියෙනවා. නමුත් බැංකුව ගිණුමක් නැති හින්දා ඒ කියන්නේ බැංකුව ගිණුමක් හදන්න නැති හින්දා එයාලට අස්වැසම දීමනාව ගන්න බෑ. ඉතින් ඒ හින්දා ඔයාලටත් අස්වැසම තේරලාද කියලා දැනගන්න නම් ඔයාලා වසමේ අස්වැසම නිලධාරී හම්බෙලා එහෙම නැත්නම් ඔයා දැනටමත් දන්නවනම් ඔයාලට අස්වැසම තියෙනවා කියලා ඔයා ඉක්මනට බැංකුව ගිණුමක් හදන්න. එතකොට මේ ඇරේසුත් එක්කම ඔයාලට මුදල් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න channel එක subscribe කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.